ඔයා අද දවස පුරාම රැකියාවට ගිහින් නැත්නම් ව්‍යාපාරික වැඩ කටයුතු කරලා ගොඩක් මහන්සියෙන් නේද ගෙදර ආවේ. හැමෝම නිදා ගන්න කලින් පොඩ්ඩක් හිතන්න. ඔයත් දවසම මහන්සි වෙලා රැට ඇඳට ගිය ගමන් ෆෝන් එක ඔබ ඉන්න මහත් එක්ක. එහෙමත් නැත්නම් ටීවී එක දාගෙන නිදා ගන්නවද? පොඩ්ඩක් ඉන්න. ඔයා දවස පුරාම එළියේ වැඩ කරනකොට ඔයාගේ බිරිඳ දවස පුරාම බලාගෙන හිටියේ ඔයා ගෙදර ඇවිල්ලා ඇඳට නිදා ගන්න එනකල් වෙන්න පුළුවන්. ඇයි? ඇයට තියෙන ප්‍රශ්නයක් කියන්න. ඇයට දැනෙන තනිකම මකා ගන්න. එහෙමත් නැත්නම් ඔයාගේ ආදරේ විඳින්න. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අද රෑ ඉඳන් ඔයාගේ බිරිඳ වෙනුවෙන් කරන්න පුළුවන් ඊටමත් සරල හැබැයි පුදුම විදිහේ වෙනසක් කරන්න පුළුවන් පුංචි දේවල් 8ක් ගැන. මේ දේවල් 8 ඔයා අද රෑ ඉඳන් කළොත් ඔයාගේ පෞල් ජීවිතේ කොයිතරම් සතුටුදායක එකක් වෙයිද කියලා ඔයාටම හිතා ගන්න බැරි වේවි. අංක 1. ස්මාර්ට් ෆෝන් එක පැත්තකින් තියන්න. අද කාලේ පවුල් ඇතුලේ තියෙන ලොකුම සතුර තමයි මේ ස්මාර්ට් ෆෝන් එක. ඇඳට ආවට පස්සේ ලෝකෙ මොන ප්‍රශ්න තිබුණත් කාගේ මෙසේජ් ආවත් ෆෝන් එක බලන්න එපා. ඒ වෙලාව ඔයාගේ බිරිඳට විතරක් දෙන්න. විද්‍යාත්මකව බැලුවොත් කෙනෙක්ගේ ඇස් දෙහා කෙලින් බලාගෙන කතා කරනකොට අපේ මොළයේ සතුට හෝමෝන එහෙමත් නැත්නම් හැපි හෝමෝන්ස් ක්‍රියාත්මක වෙනවා. ඔය ෆෝන් එක දිහා බලාගෙන ඇය අහන ප්‍රශ්න වලට ඔව් නැහැ කියලා උත්තර දුන්නට වැඩක් වෙන්නේ නැහැ. එතනදී හෝමෝන ශ්‍රාවය වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි රැඩ් ෆෝන් එකේ නිල් ආලෝකය. ඒ කියන්නේ බ්ලූ ලයිට් ඔයාගේ නිින්දටත් බාධාවක්. ඒ නිසා අද රෑ ඉඳන් ඇඳට ගියාම ෆෝන් එක සයිලන්ට් කරලා ඈතින් තියන්න. අංක 2. ඇයට වතුර වීදුරුවක් අරන් යන්න. මේක ඊටමත් පොඩි දෙයක් වගේ පෙනුනට මේකෙන් දෙන පණිවිඩය ගොඩාක් බලවත්. මම ඔයා ගැන හොයලා බලනවා කියන එක ඔප්පු කරන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි මේක. ඇය ඉල්ලන්න කලින් ඔයා වතුර වීදුරුවක් ඇඳ ළඟට අරන් ගිහින් දෙන එකෙන් ඇයට ලොකු ආරක්ෂාවක් සහ වටිනාකමක් දැනෙනවා. විශේෂයෙන්ම බිරිඳ ගොඩක් මහන්සි පාටයි නම් මම ඔයාට රහසක් කියන්නම්. පිටි හැඳි දෙකක් සීනි හැඳි දෙකක් දාලා හොඳ රස්නෙට තද කහට එකතු කරලා යාරේ දාලා කිරි තේ එකක් හදලා දීලා බලන්න. ඒ වෙලාවට ඇයට ඔයා ගැන දැනෙන ආඩම්බරය වචනයෙන් විස්තර කරන්න බෑ. අංක 3. අද දවස කොහොමද කියලා අහන්න. ගොඩක් පිරිමි කරන වැරැද්දක් තමයි බිරිඳ ප්‍රශ්නයක් කිව්වම ඒකට විසඳුම් දෙන්න හදන එක. හැබැයි මතක තියාගන්න කාන්තාවන් හැමතිස්සෙම විසඳුම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයාලා කැමති එයාලගේ හිතේ තියෙන දෙයට කෙනෙක් සවන් දෙනවට. අද රැට ඇඳේ ඉන්නකොට අහන්න අද දවස කොහොමද මැනික කියලා ඔයාට ගොඩක් මහන්සිද කියලා. එයා කියන දේවල් සේරම වැඩ පැත්තකට දාලා අහගෙන ඉන්න. ඔයාගේ පූර්ණ අවධානය ඇයට දෙන්න. එතකොට ඇයට දැනෙනවා ඇය මේ ගෙදර තනි වෙලා නැහැ. ඇයව තේරුම් ගන්න කෙනෙක් ඉන්නවා කියලා. අංක 4. පුංචි දෙයටත් ස්තුතියි කියන්න. බිරිඳක් කියන්නේ ගෙදරක නොමිලේ වැඩ කරන සේවිකාවක් නෙවෙයි. ඇය කරන කැපකිරීම අපි අගය කරන්න ඕන. අද කෑම ටික ගොඩක් රසයි. තෑන්ක්ස්. ළමයි ටික අද ලස්සනට බලාගත්තා. තෑන්ක්ස්. ගෙදර අද ගොඩක් පිළිවෙලයි. මේ වගේ පුංචි අගය කිරීමක් කරන්න. අගය කිරීමක් ලැබුණම අපේ මොළයේ ඩෝපමීන් කියන රසායනය ශ්‍රාවය වෙනවා. ඒකෙන් ඇයගේ මුළු දවසම මහන්සිය නිවිලා යනවා. ඒ වගේම ඇය තව තවත් ආදරෙන් ඔයා වෙනුවෙන් කැප වෙන්න පෙළඹෙනවා. අංක 5. රණ්ඩු වෙලා නිදා ගන්න එපා. මේක හැමෝම කරන ලොකු වරදක්. ආදරය කරන තැන රණ්ඩු තියෙනවා. ඒක සාමාන්‍යයි. හැබැයි කවදාවත් රණ්ඩු වෙලා තරහින් නම් නිදා ගන්න යන්න එපා. තරහින් නිදාගත්තම ඇඟේ කෝර්ටිසෝල් කියන ස්ට්‍රෙස් හෝමෝනය වැඩි වෙනවා. එතකොට නිින්ද යන්නේ නැහැ. පහුවදාටත් ඒකේ බලපෑම තියෙනවා. ප්‍රශ්නයක් තිබුණොත් ඒක කතා කරලා විසඳ ගන්න. බැරිම නම් අපි හෙට මේ ගැන නිවිහැනහිල්ල කතා කරමු. දැන් good night කියලා සාමකාමීව නිදා ගන්න. නැත්තම් හිමීට ඇව තුරුළු කරගන්න. එතකොට ඔය හැම ප්‍රශ්නයක්ම නිකම්ම දිය වෙලා යාවි.
අංක 6. හෙට දවස ගැන සැලසුම් කරන්න. පිරිමියෙක් විදිහට ඔයා පවුලේ වගකීම් ගන්නව දකිනකොට බිරිඳකට දැනෙන්නේ ලොකු මානසික නිදහසක්. හෙට උදේට මම ළමයව ඉස්කෝලේ දාන්නයි. ඔයා හෙටකල් උයන වැඩ ටික බලන්න. ඒ වගේ පොඩි සැලසුමක් කතා කරන්න. ඔබ පවුල ඇතුලේ රජෙක් වගේ වගකීම් සහ නායකත්වය ගන්නව නම් ඇය ඉබේටම ඔබේ රැජින බවට පත් වෙනවා. ඇයට දැනෙන බර සැහැල්ලු කරන්න ඔයාට පුළුවන් කියන එක ඇයට පෙන්වන්න. අංක 7. විනාඩියක් තුරුල් වෙලා ඉන්න. මේක ලිංගිකත්වය ගැන කතාවක් නෙවෙයි. කාන්තාවකට වැඩියෙන්ම ආරක්ෂාව සහ ආදරය දැනෙන්නේ මෙන්න මේ වගේ පුංචි ස්පර්ශයන් වලින්. නිකන් තුරුල් වෙලා ඉන්න, අතින් අල්ලගෙන ඉන්න. මෙහෙම කරනකොට ශරීරයේ ඔක්සිටොසින් එහෙමත් නැත්තම් ආදර හෝමෝනය හැදෙනවා. ඒකෙන් හිතේ තියෙන බය සැකය නැති වෙලා හිතට ලොකු සංසුන් බවක් ලැබෙනවා. සුවදායක නිින්දකට මේක ලොකු උදව්වක්. අංක 8. අවසාන දේ. හැබැයි වටිනම දේ. නිදා ගන්න කලින් ඇයගේ නළලට ආදුවක් දෙන්න. වචන 1000කින් කියන්න බැරි ආදරයක්, ගෞරවයක් ඒ ආදුවක තියෙනවා. මම හැමදාම ඔයා ළඟ ඉන්නවා කියන සහතිකය ඒකෙන් ඇයට ලැබෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලන මහත්තයෙක් නම් අද රැට මේ ටික try කරලා බලන්න. ඔයාට පුදුම හිතේවි ලැබෙන ප්‍රතිඵල ගැන. ඔයා මේක බලන බිරිඳක් නම් මේ වීඩියෝ එක ඔයාගේ මහත්තයට පේන්න share කරන්න. නැත්තම් එයාටත් බලන්න කියලා පෙන්නන්න. ආදරය කියන්නේ මිල අධික තෑගි දෙන එකම නෙමෙයි. මෙන්න මේ වගේ පුංචි දේවල් වලින් එකිනෙකාගේ හිත් දිනා ගන්න එක. මේ වගේ තවත් වටින වීඩියෝ බලන්න මීටරේ channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම ආදරණීය සතුටුදායක පෞල් ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් සහ සුබ රාත්‍රියක්.